හායි කෝමද මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන පල්සර් N160 බයික් එක සහ TVS රයිඩ 125 කියන බයික් එක අතර කොයි වගේ වෙනස්කම්ද මේ වගේ බයිකයක් ගන්නවනම් ඔට හරින බයිකය තෝරගන්න කෝමති කියලා අපි අද විඩියෝගෙන් කතා කරම මේ බයික් දෙකේ මාරම ලුක්ක අපට බලාගන්න පුළුවන් පල්සර් N160ක්කාරී නැත්තන් TVS රයිඩ 125 එකක් හරි ගන්න කෙනෙක් ඉන්නවනම් අපි වීඩියෝට කියල කතා කරමු ඔයාට හරියන්නේ මොන බයික්කද කියලා පල්සර් N160 බයික් එකේ භාවිතා කරලා තියෙන්නේ 164.8 දෙකක සිලින්ඩර් කැපැසිටි එකක් තියෙන ඔයිල් කූලර් සිංගල් සිලින්ඩර් එන්ජින් එකක් තමයි තියෙන්නේ මේකේ හෝස් පවර් 15ක බලයක්ද නිව්ටන් මීටර් 14ක ටෝක් එකක් අපිට ලබා ගන්න පුළුවන් අපිට බලාගන්න පුළුවන් මේ බයිකගේ වේග පහක ගියර් පද්ධතියක් තමයි භාවිතා කරලා තියෙන්නේ මේ බයිකගේ ඉස්සරහ මිනිමීටර් 37ක ටෙලිස්කෝප් ෆෝක් බලාගන්න පුළුවන් ඒ වගේම පසුපස මොනෝෂොක් රියල් සස්පෙන්ෂන් තමයි භාවිතා කරලා තියෙන්නේ මේ නිසා රයිඩ් ක්වොලිටි එක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා කියලා අපිට බලාගන්න පුළුවන් පල්සර් N160 බයික් එකේ පල්සර් N160 පෙට්‍රල් ලබා දීම සඳහා භාවිතා කරලා තියෙන්නේ මෙයාලගේ EPMFI කියන ෆුවල් ඉන්ජෙක්ෂන් ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ මේකෙන්ද ගොඩක් කොද ඉන්දන කාර්ක්ෂමතාවයක් අපිට ලබාගන්න පුළුවන් මේ පල්සර් N160 බයිකේ අනිවාර්යෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේකට භාවිතා කරලා තියෙන බ්‍රේකින් සිස්ටම් එක ඩුවල් චැනල් ABS කියන ටෙක්නෝලජික භාවිතා කරලා ලිස්සෑමකින් තොරව අපිට පහසුවෙන්ම බයික එක නතර කර ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා මේ ඩුවල් චැනල් ABS කියන ටෙක්නෝලජි එක හරහා අපි බලමු මේ බයික් එකේ ටයර් සයිස් කොහොමද කියලා CA80 කියන ටියව්බ්ලස් ටයර් තමයි ඉස්සරහා භාවිතා කරලා තියෙන්නේ 130යි 70යි 17 කියන ටියව්බ්ලස් ටයර් තමයි පසුපසට යූස් කරලා තියෙන්නේ TVS රේඩ බයික සදා භාවිත කරලා තියෙන්නේ 124.8cc එයාකූල් 3V කියන හෝස් පව 11ක උරුම බලයක් ලබාගන්න පුළුවන් ඒ වගේම නිකුට මීටර් 11ක ටෝක් එකක් ලබාගන්න පුළුවන් පවෆුල් එන්ජින් එක තමයි TVS රේඩ බයික අපිට බලාගන්න පුළුවන් වෙන්නේ TVS රේඩ බයික එකත් පෙට්‍රල් ලබාදීම සිද්ධ කරන්නේ ෆුවල් ඉන්ජෙක්ෂන් ක්‍රමයකින් මේ TVS ලගේ ඒ වගේම මේ බයිකෙත් පල්සර් N160 එක වගේම වේග පහක ගියර පද්ධතිය තමයි මේකටත් භාවිත කරලා තියෙන්නේ මේ බයික එකේ ඉස්සරහා ටෙලිස්කෝප් ෆෝක් සහ පසුපස නික්ට්‍රොමස් මොනෝසොකය තමයි භාවිත කරලා තියෙන අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ටයර් සයිස් එක ගැන කතා කරොත් 80යි 100යි 17 කියන ටයර් සයිස් එක තමයි ඉස්සරහාට බලාගන්න පුළුවන් ඉන්නේ ඒ වගේම පසුපස 100යි 90 17 කියන ටියුබ්ලස් ටයර් සයිස් එක තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේ බයික් දෙකේම භාවිත කරලා තියෙන්නේ ඩිජිටල් මීටර් ස්පීඩෝමීටර් දෙක ගොඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙනවා මේ බයික් දෙකේම අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු පල්සර් N160 බයික් එකේ ස්මාර්ට් ෆීචර්ස් විදිහට අපිට බලාගන්න පුළුවන් BI ප්‍රොජෙක්ට් හෙඩ් ලැම්ප් එකක් තියෙනවා ඒ වගේම ෆුල් ඩිජිටල් මීටර් බෝඩ් එකක් තමයි බලාගන්න පුළුවන් ඉන්නේ මේකේ USB power outlet එකක් වගේම අවශ්‍ය නම් Bajaj Ride app එක මේකට කනෙක්ට් කරගෙන මේකේ තියෙන පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා පොඩි දෙයක් කියන්නද TVS බයික් එක N160 බයික් එකට වැඩිය ටිකක් ඉදිරියෙන් ඉන්නවා ස්මාර්ට් ෆීචර්ස් අතින් මොකද මේකේ එක්ස්ටර්නේට් කියන Bluetooth කනෙක්ටිවිටි එක වගේ කෝල් ඇලර්ට් SMS ඇලර්ට් මේ වගේ දේවල් අපිට මීටර් බෝඩ් එකේ බලාගන්න පුළුවන් ඒ වගේම රයිඩ් මොඩ්ස් දෙකක් තියෙනවා මේ බයික් එකේ USB power outlet එකකුත් අපිට බලාගන්න පුළුවන් fuel efficiency එකත් ඒ වගේම තමයි TVS Raider 125 එක සිලින්ඩර් ධාරිතාවය අඩු නිසා පල්සර් N160 එකට වැඩිය හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලාගන්න පුළුවන් වෙනවා TVS Raider 125 බයික් එකේ TVS Raider බයික් එකේ පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 55ක් 60ක් වගේ තමයි මයිලේජ් එකක් අපිට බලාගන්න පුළුවන් ඉන්නේ
පල්සර් N160 බයික් එකේ මයිලේජ් එක 45ක් 60ක් විතර තමයි බලාගන්න පුළුවන්ගන්නේ. මේ දෙක වෙනස් වෙන ඔයා රයිට් කරන විදිහත් එක්ක රයිට් කරන ප්‍රදේශත් එක්ක සාමාන්‍ය මේවා වෙනස් වෙනවා. මේක ඇවරේජ්ජයක් විදිහට අපිට මේ ගාමිට බලාගන්න පුළුවන්. ඔයා මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා කියන්නේ මම මේ කියපු තොරතුරුත් එක්ක සාමාන්‍යයෙන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් හොඳ ක්වොලිටි රයිඩ් එකක් ගන්න ඕන නම් ඔයාට හරියන්නේ TVS Raider 125 බයික් එක. ඒ වගේම ඔයා බයික් එකක් ගද්දි හොඳ ස්පීඩ් එක හොඳ ඇක්සලරේෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් කතා දෙකක් නැහැ. ඔයාට හරියන්නේ Pulsar N160 බයික් එක. හරි අපි අවසාන වශයෙන් කතා කරමු. මේ බයික් දෙකේ කිසිම ගැටලුවක් නෑ. ඔයාගේ චොයිස් එකත් අනුව ඔයාගේ අවශ්‍යතාවය අනුව බයික වාට ගැලපෙන බයික එක වෙනස්වෙන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනි මේක කම්පයා කරන දෙයක් නෙවේ මෙතන වෙන්නේ. මොකද මේක එන්ජින් ධාරතාවයන් දෙකක් එකක් 160 එකක් 125. ඒ නිසා කම්පයා කරන දෙයක් වෙන්න මෙතන. මේ දවස්සල ගොඩක් ජනප්‍රිය බයික් එකක් ඉඳ තමයි මේ බයික් දෙක රිවිව් එකට ගත්තේ. ඔයාත් මේ බයික් දෙකෙන් එක බයිකයක් අරන් තියෙනවනම් ඔයාගේ එක්ස්පීරියන්ස් එකට පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් අපි සෙට් වෙමු.